ඉස්සර ජනාධිපතිවරු ස්ටේජ් එකට නැගලා කිව්වේ තව මාසෙකින් හාල් මිල රුපියල් 100කින් අඩු වෙනවා අප්පුඩි ගහන්න ලෑස්ති වෙන්න. හැබැයි අද ආඩත් මම මේ බොරු කරන්නේ. 18 මිල වැඩි කිරීම අපි දකින්නේ රජය ගත්තු කප්පමක් හැටියට. බාල ගල්ලඟුරු ගේනවයි කියන එක මුල ඉඳලම කිව්වා. රජය කිව්වා නෑ එහෙම දෙයක් නැහැ කියලා. ඊට පස්සේ කියනවා ගල්ලඟුරු නම් බාලයි. හැබැයි වංචාවක් දූෂණයක් නැහැ කියලා. අපි පැහැදිලිවම කියනවා බාල ගල්ලඟුරු ගෙන්වීම තුළ පිරිවැය වැඩි වුණා. ඒ නිසාම වන්දිය ගෙවන්නටත් අද සිදු වෙලා තිබෙන්නේ ඒකක 180ට වැඩියෙන් පාරිභෝජනය කරන අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියටත් ව්‍යවසායකින්ට මේ වැඩි කිරීම තුළ අපේ රටට එන්න තිබෙන ආයෝජන ආපහු හැරිලා යනවා. මතක තබා ගන්න විදුලි බිල විදුලියට ගෙවන මුදල ඍජුවම බලපානවා ආයෝජකින්ගේ පැමිණීම. අපි ඉතින් අමු ගවය විශ්වාසයෝ වැඩේ කරයි කියන. කරා. රට හදන එක නෙමෙයි. ගිරිමෙන් සල්ලි මාරු කරන්නේ. අපි රහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා. අපි රහස් විදිය. නීතිය නවනවා, තර්ජනය කරනවා, ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් විදියට කටඋතර ලියා ගන්න හදනවා. අපේ කොට කම්බුගේ කඩපු පුරාට සංවිධානාත්මකව සැලසුම් සහගත ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන්ව මර්ධනය කරන්න ජීවිතෙන් හරි කමක්. මර්ධනය කරන්න පුළුවන් තැනට ආණ්ඩුවපත් කරනවා. ආඩත් මම මේ බොරු කරන්නේ. වේදිකාවට ආවට මම මෙතෙන් ආවම බැලුවා කාංචන ඉන්නවද කියලා. ඇයි කාංචන තනියෙන් ගන්නව කොමිස් එක අපිට දෙන්නේ නැහැ. අවුරුදු එකමාරක් මේ ආණ්ඩුවත් ඇවිල්ලා කාංචන තෙල් වැඩි වෙන ගානේ කාංචනගේ account එකට සල්ලි යනවා. හැබැයි මිනිහා අපි එකට ආණ්ඩුව ගිය සැරේ හදලා එකට හිටියේ අපිට 750කවත් ලාභයක් කාංචනගෙන් නැහැ. එහෙනම් මම මාතරයට කියන්න නහුතට මානවනේ